දැන් අපි කාසා ටවුන් එකේ ඉඳන් යන්න හදන්නේ මොනස්ටර් කීපකුත් බලාගෙන ගොඩක් ෆේමස් පාලමක් බලන්නත් එක තමයි යන්නේ. ඉතින් දැන් අපි කාසා වලින් පිටත් වෙන්න හදන්නේ. කාසා ඇවිල්ලා කාසා කියන්නේ නිකන් වැඩි පින්නරි වගේ වැඩි හේක තියෙන පොඩි ගමක්. ඉතින් මේකේ තමයි බයිසිකල් ෂෙයාර් කරනවා නම් සෙල් ගහ ගන්නවා නම් මේ ඉන්දියාවේ තියෙන ප්‍රධාන හදන වෙන තැනක මේ පෙට්‍රල් එක හොයා ගන්නවා වගේ. මෙහෙ ඇවිල්ලා තනිකර නිකන් ආකාර දේශගුණයක් තමයි තියෙන්නේ. අරට කපිවල ඉන්නත් එක්ක ආයතනක් ටික තේර මේ පොඩි ගම වට වෙලා තියෙන කපි ටික තනිකර කාන්තාරය වගේ. ඉතින් දක්ෂ ගදීනවා මේකයිල කාන්තාර දේශගුණයක් තමයි තියෙන්නේ. ඉස්සරහින් යනවා සෙට් එකක් උඩට පොඩි හරියක් කරගෙන රයිඩින් ටීම් එකක් ඒගොල්ලන්ගේ පොඩි ස්ටාන්ඩ් එකක් හරි මෝස්ට්‍රීන යන ගමන් පල්ලෙහාට ඉතින් ඒකේ ඇතුලේ වීඩියෝ කරන්න දෙන්නේ නැහැ, ෆොටෝ ගන්න දෙන්නේ නැහැ. පුළුවන් සෙට් එක වීඩියෝ කරගත්තා. ඔන්න අපි දැන් ඉන්නේ චිචම් බ්‍රිජ් එකේ. චිචම් බ්‍රිජ් එක ඇවිල්ලා මං හිතන්නේ ලෝකේ උස්සම ස්ථානයක පිහිටි කේබල් පාලම තමයි මේක. බෝයිට මං හරි වෙන්න ඕන, මොකක් හරි වෙනසක් තියෙනවා නම් අනිවාර්යෙන් ඩිස්ප්ලේ එකේ දානවා. මාර ලස්සනයි.
ඉතින් දැන් චිටන් බ්‍රිජ් එක පව් කරලා අර තියෙන චිටන් බ්‍රිජ් එක පව් කරලා මේ පාර දිගේ අපි යනවා මේ තව මට මතක විදිහට චන්දතාල් තමයි නම. බ්‍රේක් එක බලන්න. මේ හරියේ උලන් පාර නම් සීතලයි. හැබැයි ඔව්ව මොකටම තියෙනවා. අර නාකෝ කොමික් වගේ ගම්වලදී වගේ අමාරු නැහැ මේ පදින්න. රෑට කදුමුදුන් වල හිම මාර ලස්සනයි. විකල්පනාව නැති වෙනවා. ඉතින් පාරවල් ඔහොම ඇවිල්ලා විකල්පනාව නැති වෙනවා මේ වගේ පාරවල් වල යද්දී. මේ ගමට ආවා අපි පොඩි ගමක්. චිටන් බ්‍රිජ් එකේ ඉඳන් චන්දකාල් ලේක් එකට යන පාරේ ඉන්නේ. මොන හරි වන්න කන්න නැහැ. මේකේ පොඩි චූටි හොටල් එකක් තියෙනවා. හොටල් එකක් තියෙන රෙස්ටෝරන්ට් එකක් වගේ එකක්. ඒකේ කෑම නැහැ. මේක කොහොම ජීවත් වෙනවද මන්ද. වින්ටර් එකේදී මේ ගම් වින්ටර් එකේදී හිමෙන් නැහෙනවා. ඒකයි මේ ගෙවල් වල උඩ වහලේ විදුලි හැම දාලා හදලා තින්නේ. ඒක ප්‍රොසෙස් එක නම් කොහොමද වෙන්නේ කියලා මට කියන්න තේරෙන්නේ මේ දැන් කියපු විදියට දැනගත්ත විදියට ඒ හිම වැටෙන හින්දා තමයි ඒක හදලා තින්නේ. කරගන්න ඕනේ. ඉතින් මොකද මේ පාරවල් වල ඉන්නවට පස්සේ යන්න බැරුව ඇති. ගම හුදකලා වෙනවා ඇති. ඒක ඉතින් ඒ වින්ටර් එකේ තියෙන සීසන් එකේදී කන්න මේගොල්ලෝ එකතු කරගන්න ඇති කෑම. ස්කෝරේ ආර ජීවිතයක් තමයි තියෙන්නේ. Sarari, kalau tipe kamu Sarari. Thank you. මේ හරි අරකට එක නිදිම තත්ත්වයක් දෙනවා වගේ. අර පැත්තෙන් මාර ලස්සන දර්ශනයක්, මේ පැත්තෙන් ලස්සන නිකන් තනකොළ ලාවට ඇවිල්ලා ලස්සන මෙතන මම හිතන්නේ පැකින් එකක් පටන් ගන්න. මොකක් හරි ඔය හරි යන ඔය හරි තැනකට යන පැකින් එකක් පටන් ගන්න. මේ පැත්තේ ලාවට පොළ පාටක මල් වැවිච්ච ලස්සන වටපිටාවක් තියෙන මොකට ආවොත් ඒක කණුමුදුන් වල තියෙනත් එක්ක කණුමුදුන් ඊළඟට උලංග මහා හයියෙන් උලඟකුත් නැහැ. මේ හරි පොඩි උලඟක් තියෙන ලාවට සීතලකුත් එක්ක අවුවත් හොදට පායලා තියෙන. හරි යමුද? එතන නිදා ගන්න පුළුවන් ලෙවල් එකකට යන්න. Sunday. You didn't see him? Yes. Let's go. Okay. Do you have a map, no? Huh? Do you have a map, no? Map. Yeah, I have a. He has maps. Okay. අම්මා තනිකර කාන්තාරයක් වගේ වම් අත පැත්තේ ප්‍රපාතේ දකුණු අත පැත්තෙන් කන්ද දැන්
තියෙන්නේ තනිකර කාන්තාර දේශගුණයක්. මාරයියා මේ කඳු අර ගස්සට මේවිලා ස්වභාවිකවම හැදිලා මාර ලස්සනයි. දීපාලා දැන් ඇවිල්ලා වෙනම්ම ලෝකයකට ඇවිල්ලා වගේ. දැන් අපි ඉන්නේ වෙනම්ම ලෝකයක. හරිය තනිකර කාන්තාර දේශගුණයක් වගේ අර හරියෙන් සමුදුන් වල හිම. පේන්නේ කැලෑස්කයෝ පෑනක් ඉන්න දනකොළ කපා මං හිතන්නේ ලස්සන ඇල්ලක් බලාගෙන යනවා. අර ඇතින් පේන හිම කඳු සෙට් එක නම් හිම වලින් සම්පූර්ණ නැවිලා. भाई मस्त है गाड़ी पल्स है no comparatively I can't Hindi. I am from Sri Lanka. How about a comparison between Himalayan and Pulse? I didn't ride Himalayan. You didn't try. Okay. I think this one not compatible like Not comfortable. yes compatible like Himalayan. yes Himalayan. All right. And this is specially made for off-roading, na? Yes. Thanks for your time. Okay. Have a good one. Temple. This is මේක ඇවිල්ලා මෙතන පොඩි පන්සලක් තියෙනවා.
මේක ඇවිල්ලා අපිට හම්බෙන්නේ ස්පිටි වැලි ඉවර කරලා ස්පිටි වැලි ඉඳගෙන ස්පිටි වැලි ඉඳගෙන මනාලි පැත්තට එනකොට මනාලි සයිඩ් එකට රොතාන් පාස් පැත්තට එනකොට තමයි මේ පොඩි පන්සල හම්බෙන්නේ. මනාලි වලට යනවා දැන්. ඉතින් මේ යාළුවෝ තුන් දෙනා සිසු වලින් ඒගොල්ලෝ සිසු වලට යන්නේ. සිසු වලින් නවතින ඊට පස්සේ අද රෑ ඉඳලා ඒගොල්ලෝ කන්ටිනියු කරන ජර්නි ලේවලට. මම අද මනාලි වලට ගිහිල්ලා හෙට යනවා ලේවලට. හැමදේම හරියට සිද්ධ වුණොත් ලේත් අපිට එක්ස්ප්ලෝර් කරන්න පුළුවන්. ඉතින් මාර අමාරු පාරක් තියෙන්නේ. කිලෝමීටර් මට මතක විදියට කිලෝමීටර් 100ක් වගේ තියෙනවා යන්න මට මනාලි වලට යන්න. මාර පාරක් තියෙන්නේ යන්න දකුණු අත පැත්තේ ප්‍රපාතේ පල්ලෙහාට අර පාර දින පල්ලෙහාට කොහොමාරි ඉතින් ඉවසීමෙන් සැනසීම ලැබෙයි කියලා හිතාගෙන ඉතින් යන්න තමයි තියෙන්නේ. පැය ගානක් කිලෝමීටර් බර ගානක් එපා කරපු පාරකින් පස්සේ ඔන්න ආපහු බටල් බ්‍රිජ් එක ගාවට. හම්මා හොඳ ගරම් බොයි යටි බඩට. බටල් බ්‍රිජ් එක. ලස්සනයි. විශ්වාජන රයිඩ් එකකට පස්සේ මට පේන විදිහට අර පාරක් නැහැ තාම. මේ බටාව කියන ලොකේෂන් එකේ තමයි රෙස්ටුරන්ට් නම්ම නම් තියෙන්නේ. පොඩි බ්‍රේක් එකක් අරන් යන්නේ. කිලෝමීටර් 49ම දැන් මේ බටල් පව් කරලා ඉන්නේ. බටල් වලට ටිකක් බිව්වා. බටල් පව් කරලා ඉන්නේ. ඉතින් ඉස්සරහට පාරක් කිලෝමීටර් 49ක් මෙන්න මේ වගේ පිට පාරක් තියෙන්නේ. සිහිය නැහැ ඉතින් මේවා යනකොට. පාර හොඳ වුණා නම් යන්න පුළුවන් ටිකක් ස්පීඩ් එකේ. පාර කිලෝමීටර් 49ක් මේ වගේ. බටරික් වල ඉඳන් මනාලි වලට යන්න කියලා ආවට බටරික් වල ඉඳන් කිලෝමීටර් 49ක්ම පාර ඔයාලා මේ දැකපු විදියයි. තව යන්න අමාරුයි දුර අඳුරු වැටිගෙන එනවා සම්පූර්ණයෙන්ම. අපි හිතුවා මේ තව කිලෝමීටර් පොඩි ගානකින් හම්බෙනවා හෝම් ස්ටේ එකක් එතන නතර වෙන්න.
කිලෝමීටර් 49 යන්න හිතුවට වැඩිය වෙලාව යනවා. මොකද මේ එක පැත්තක ප්‍රපාතේ එෙන් වතුර ගලාගෙන යන පාරාරා ගල් බෝල පාරේ තියෙන්නේ. යන්න හරි අමාරුයි. GoPro එකේ බැටරි ඩෙත් එහෙම් පිටින්ම. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න මේ වීඩියෝ එක. ඒ වගේම තමයි මගේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් යට තියෙන රතු පාට බටන් එක ඔබලා subscribe කරන්න. ඒ වගේම Facebook එකේ Instagram එකේ තමයි photos දාන්නේ. ඉතින් ඒ social media pages දෙකත් follow කරලා තියාගන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ ඉක්මනටම හම්බෙමු. ඔයාලට මොකද හිතුනේ කියලා අනිවාර්යෙන් comment එකක් දාන්න. ඉක්මනටම ඊළඟ වීඩියෝ එකෙන් තවත් හොඳ වීඩියෝ එකක් අරගෙන එන්නම්. හැමෝටම සුබ දවසක්. bye. नहीं मिला दुख से चिल्लाते हुए आता यार ब्रो अंदर से बंद कर रखा है